මේ කතාව පොඩ්ඩක් ටිකක් දිග කතාවක්. හැබැයි පොඩ්ඩක් අහගෙන ඉන්නකො. විනාඩි 2-3ක වගේ කතාවක්. හැබැයි මේකේ මාර දෙයක් ඉගෙන ගන්න තියෙනවා. අර අවසානට මම ඒක මතක් කරන්න. ඇමරිකාවේ හිටියා බ්‍රවුන් කියලා කොල්ලෙක්. මෙයාට අර සාමාන්‍ය අර අපි කියන්නේ මේ ඔය සමහර හීන තියෙනවා මිනිස්සුන්ට ඒක ඇවිල්ලා අර ලේවල්ටම කාවැදිලා තියෙනවා. මට මෙහෙම එකෙක් වෙන්න ඕනි. අන්න එහෙම හීන තියෙන මිනිස්සු ඉන්නවනේ. අන්න මේ බ්‍රවුන් කියලා කියන්නේ මේ කොල්ලත් ඇවිල්ලා ඒ වගේ මාර හීනයක් තිබ්බා නිවේදකයෙක් විතර. ඊට පස්සේ කොහොම හරි මිනිහට දැන් නිවේදකයෙක් වෙන්න කවුරුත් අවස්ථාවක් දෙන්නේ නැහැ. පස්සේ ඒ ප්‍රදේශයේ තිබ්බ ඔය රේඩියෝ ආයතනයකට ගිහිල්ලා පළවෙනි දවසේ ගිහිල්ලා අහනවා මට මේ CEO හම්බෙන්න පුළුවන් ප්‍රධාන විධායක නිලධාරියා. ඊට පස්සේ එකයි යනවා. එකන් ගියාට පස්සේ කොහොම හරි එයාගෙන් අහනවා මේ සර් මට නිවේදක රස්සාවක් නැද්ද? බලමු ගමන් බලනවා නෑ වේකන්සි නෑ මොකුත් නෑ යන්න කියලා කියනවා. පස්සේ කොහොම හරි කොල්ලා යනවා. ගිහලා ආවොත් අනිත් දවසේ ආයෙ එනවා. අනිත් දවසේ ආයෙ ඇවිල්ලා අහනවා මේ අර මේ විමසීම් කවුලෙන් අහනවා මේ මට CEO හම්බෙන්න පුළුවන්ද? ඊට පස්සේ කොහොම හරි ලොක්කට ඉතින් එච්චර මතක නෑ CEOට එන්න කියනවා කියලා කියනවා. එදත් අර කොල්ලා ගිහිල්ලා අහනවා ඊට පහුවදා දවසේ මේ සර් නිවේදක රස්සා එහෙම නැද්ද? එදත් කියනවා නෑ ඕයි නෑ යනවාකෝ කියලා යවනවා. ඊට පස්සේ පහුවදා ආයෙ තුන්වෙනි දවසේ. තුන්වෙනි දවසේ එනකොට දැන් ඕනේ සුට්ටක් දාන්නවා. ඉතින් අර විමසී නිලධාරිනිය ගිහිල්ලා කියනවා සර් අර කොල්ලා ආයෙ ඇවිල්ලා මෙහෙමයි කියලා. පස්සේ කොහොම හරි මේ CEOට මල පැනලා පොර එනවා එළියට. ලොක් ඇවිල්ලා මේ නිවේදක රස්සා නෑ ඕයි යනවා යන්න ඕනනම් ඇවිල්ලා කෝපි හදනවා මට කියලා අන්න බයිනවා. අන්න පොඩි පොයින්ට් එකක් කොල්ලට අහුණා. කොල්ලා එකපාරම කිව්වා හරි සර් මම කෝපි හදලා දෙන්නම් ඔයාලට. එහෙනම් ඔන්න කොල්ලට ජොබ් එකක් සෙට් කරනවා. ඔන්න ලොක්කට කෝපි හදන්න තමයි තියෙන්නේ. දැන් ඔන්න කෝපි හදනවා. තව ටික දවසක් යනකොට චුට්ට ටික කරගෙන යනවා. කොහොම හරි මේ ලොක්කට වැඩේ අල්ලලා ගියා. පස්සේ කොහොම හරි එක දවසක් එනවා. අන්නේ දවසේ අර ලයිව් ප්‍රෝග්‍රෑම් එකකට විනාඩි 2-3ක් අපි හිතුව විනාඩි 5ක් විතර කියලා. ඔන්න වෙන්න තියලා නිවේදකයා කියනවා නිවේදකයාට එන්න වෙන්නේ නැහැ කියලා. පස්සේ කොහොම හරි මේක CEOට ආරංචි වෙලා CEOට මල පයින්නවා. මල පැල්ලා බ්‍රවුන් මෙහෙනවා. බ්‍රවුන් එන්න කියනවා. එන්න කියලා කියනවා මට මොන ලෝකෙන් හරි නිවේදකයෙක් හොයලා දෙනවා ටක් ගාලා. බ්‍රවුන් හරි සර් මම කරලා දෙන්නම් කියලා ටක් ගාලා එළියට යනවා. ගිහිල්ලා කොල්ලා කෝල් එකක් ගන්නවා ගෙදරට. අම්මට කතා කරලා කියනවා අම්මේ මේ තව චුට්ටකින් මගේ මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා අහන්න ඕනේ ඔය දෙන්න කියලා අම්මටයි තාත්තටයි එහෙම කියලා බ්‍රවුන් එනවා ඇතුළට. ඇවිල්ලා ඊට පස්සේ කොහොම හරි බ්‍රවුන් කියනවා ලොක්කට මේ සර් කො හැමතැනම බැලුවා සර් නෑ කොහෙන්ද නෑ කියලා කියනවා ඉතින් කතාව. පස්සේ ලොක්කට මලම බැලලා දැන් කොහොම හරි ලයිව් ප්‍රෝග්‍රෑම් එක ඔන්න මෙන්න තමුසෙට වැද්ද මේ වැඩේ කරන්නේ. ආපු ගමම්ම බ්‍රවුන් එක පයින් රයිට් සර් මං කරලා දෙන්නම්. වැඩේ ඕකේ මං කරලා දෙන්නම් කියලා ටක් ගාලා කැමති වෙනවා. ඊට පස්සේ කොහොමරි හැබැයි ලොක්කා බ්‍රවුන්ට මෙන්න මෙහෙම එක්කුත් කියනවා. හැබැයි තමුසේ ඔය වැඩේ හාගත්තොත්. හැබැයි තමුසේ ඔය වැඩේ කෑවොත් එහෙම තමුසේ මේකෙනුත් එක්ක පන්නලා දානවා. බ්‍රවුන් නෑ සර් මම ලස්සනට වැඩේ කරලා දෙන්නම් කියලා බ්‍රවුන් යනවා වැඩේට. බ්‍රවුන් එක කරා කියලා කියන්නේ කට උත්තර නැති වෙන්න බ්‍රවුන් ලස්සනට ලයිව් ප්‍රෝග්‍රෑම් එක කරා. ඊට පස්සේ කොහොමරි ලොක්කා කියනවා ලොක්කට සැටිස් තමුසේ ඕක දිගටම කරගෙන යනවා කියලා කියනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ඔය ලෙස් බ්‍රවුන් කියන බ්‍රෑන්ඩ් එක ඇමරිකාවේ බ්‍රෑන්ඩ් එක ලෙස් බ්‍රවුන් කියන ඒ මොටිවේෂනල් ස්පීකර් හැදුනේ ඔන්න ඔහොම. දැන් කොහොමයි ලෙස් බ්‍රවුන්ට අවුරුදු 80ක් විතර වෙනවා. ඒ වගේම තමයි ඇමරිකාවේ ඉන්න හොඳ කෝටිපතියෙක් වයසයි දැන්. ඉතින් ඕගාන මම මුලින් කිව්වනේ ඔගේ තියෙන ලස්සන කතාවක් කියලා. මිනිස්සු වුණාම ඔපචුනිටිස් කියන ඒවා ටක් ගාලා අල්ල ගන්නවා. එහෙම අපි ඔපචුනිටිස් කියනවා අපිට මග ඇරලා යන්න දුන්නොත් තමයි අපිට ඔය ගොඩක් දේවල් මග ඇරලා යන්නේ. ඉතින් ඒකින්ද ලෙස් බ්‍රවුන් වගේ වෙන්න.